මම හිතන්නේ කණ්ඩායමක් විදිහට ගොඩක් සතුටු අවස්ථාවක් පහුගිය කාලේ මම හිතන්නේ කරපු හાર્ඩ් වර්ක් වල ප්‍රතිඵලයක් විදිහට තමයි නම්බර් 4 එන්න හම්බෙලා තින්නේ. ඉතින් දැන් ඒක ඉවරයි. දැන් අපිට තියෙනවා වෙනම චැලෙන්ජ් එකක් කොහොම හරි টොප් 3 වලට එන්න. ඉතින් මම හිතන්නේ කණ්ඩායමේ ඒක තමයි ඊළඟ චැලෙන්ජ් එක තියෙන්නේ. ඉතින් තවමත් T20 කණ්ඩායමේ අපිට තව උඩට එන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා වර්ල්ඩ් කප් එකට කලින් කොහොම හරි තියෙන ටුවර්ස් වල හොඳින් ක්‍රීඩා කරලා කණ්ඩායම කොහොම හරි තවත් උඩට ගන්න. ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කරන්නේ පාසල් වලින්. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි පාසල් ක්‍රිකට් තමයි නම්බර් 1. ඉතින් පාසල් ක්‍රිකට් හොඳට තිබුණොත් තමයි රටක ක්‍රිකට් ගොඩක් ඉස්සරහට යන්නේ. ඉතින් මට මතකයි ඉස්සරත් පාසල් ක්‍රිකට් වල වෙනත් ආයතන වලින් සහ මෙම ආයතනින් සංවිධානය කරපු තරඟාවලි තිබුණා. ඉතින් ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරන්න කැමතියි ඒ වගේ ටූර්නමන්ට්ස් සංවිධානය කරලා සහ තව දේවල් සංවිධානය කරලා අපේ පාසල් ක්‍රිකට් දිරිගන්වන්න එක් වෙන්න කියලා. බංග්ලාදේශයේ සමග ෆුල් ටුවර් එකකට ලෑස්ති වෙලා ඉන්න කොහොමද දැන් ඉදිරි අභියෝග වලට කණ්ඩායමේ තියෙන සූදානම? බ්‍රේක් එකක් හම්බෙච්ච එක පැත්තකින් හොඳ දෙයක්. මොකද මානසිකවත් ශාරීරිකවත් ටිකක් මුළු කණ්ඩායම ටයර්ඩ් වෙලා හිටියේ. මොකද පහුගිය අවුරුදු දෙක ගොඩක් බිසි තිබුණේ. ඉතින් මැචස් තිබුණා දිගටම. ඉතින් මං හිතන්නේ ඒක එක පැත්තකින් හොඳ දෙයක්. දැන් නැවතත් කණ්ඩායම් පුහුණුවීම් පටන් අරන් NSL තරඟාවලිය ක්‍රීඩා කරලා ඉතින් නැවතත් අර පහුගිය රිද්මේට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් විශේෂ වැඩසටහන් යනවා අපේ ඕවර්සීස් කෝච් කෙනෙක් ගෙනල්ලා ෆීල්ඩින් වැඩසටහන් ටිකක්. ඉතින් ඒවත් එක්ක බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම සූදානම් වෙන්න බංග්ලාදේශ තරඟාවලියට. දරංජ කොහොමද ටෙස්ට් කණ්ඩායමේ තියෙන සලසුම් දැන් බංග්ලාදේශ තරඟාවලියට ශ්‍රී ලංකාව පෙර මුහුණ දෙන්නේ දිමුත් නැතුව මුහුණ දෙන පළවෙනි තරඟාවලිය. අතරම කණ්ඩායමක් වශයෙන් අපි තාම පුහුණුවීම ආරම්භ කරේ නැහැ තරඟාවලියට. ඉතින් අර චරිත් මෙන්ෂන් කරා වගේ අපි දැනට යන්නේ අර බේසික්ස් ටික තමයි ෆීල්ඩින් බැටිං බෝලිං වල. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා ඒ තරඟාවලියට මුහුණ දෙන්න පුහුණුවීම් කරන්න. ඉතින් අපි බංග්ලාදේශ වල තරඟාවලිය ජයග්‍රහණය කරලා ඉන්නේ. ඉතින් අපිට මේ මොමන්ටම් එක තියෙනවා මේ තරඟාවලියට යද්දී. ඉතින් හොඳට සූදානම් වෙලා හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලිය.